මෙම පළාත් පාලන මැතිවරණයේදී සභික ධූරයන් තෝරා ගැනීමේදී සරල උදාහරණයක් කරගමු. යම්කිසි පළාත් පාලන ආයතනයකට අදාළ සභිකයෝ සංඛ්‍යාව 20ක් කියලා අපි හිතුවොත් ඒ මුළු සභාවෙම ඉන්න ඡන්දායක සංඛ්‍යාව 100ක් කියලා අපි උපකල්පනය කරමු. එතකොට මේ එක සභික ධූරයක් ගන්න නම් ඡන්ද 5ක් ගන්න ඕනේ යම්කිසි දේශපාලන පක්ෂයක සුවද 100 බෙදීම 20 ඒ කියන්නේ 5යි. ඒ කියන්නේ එක සභික ධූරයක් ගන්න මොනියම් හෝ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම ඡන්ද 5ක් ගන්න ඕනේ. ඒත් එක්කම මේක මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ 20ක් සභාවේ ඉන්නවා කියන්නේ ඒකෙන් 60ක්. නැත්නම් ඒ කියන්නේ 12 දෙනෙක් තේරීපත් වෙන්නේ කොට්ටාශ මට්ටමින්. ඒ කොට්ටාශ මට්ටමින් කොට්ටාශය තුල තරඟය තුල එක ඡන්දයක් හරි වැඩියෙන් ගන්න කෙනා ජයග්‍රාහකයා වෙනවා. එනවා කොට්ටාශ තුලින් තමයි 12 දෙනෙක් තේරෙන්නේ. ඊටු 8 දෙනා තේරෙන්නේ අතිරේක ලයිස්තුවෙන් තමයි තේරෙන්නේ. මේ ඇත්තටම තියෙන ක්‍රමවේදය තමයි වෙන්නේ. ඔබ දන්නවා අපි මේ කොට්ටාශ ක්‍රමෙන් තෝරාගන්නේ කොට්ටාශට වග කියන පුද්ගලෙක් මේ ෆස්ට් පාස් ද පෝස්ට් කියන සිස්ටම් එක තුල කොට්ටාශය තුල තරඟ කරන අපේක්ෂකයන් අතුරෙන් වැඩිම ඡන්ද ගන්න දේශපාලන පක්ෂයේ අපේක්ෂකයා කොට්ටාශ ජයග්‍රාහකයා වෙනවා. ඒ අනුව 12 දෙනෙක් එහෙම තෝරගන්නවා. ඊටු 8 දෙනා තෝරගන්නේ සමානුපාතික ක්‍රමයේ ඒ ලක්ෂණය ආරක්ෂා කරන. මොකද මේ කොට්ටාශ 12 සභික ධූරයට පත් වෙන්න බැරි දිනා ගන්න බැරි දේශපාලන පක්ෂවලත් ඔවුන්ට ලැබෙන ඡන්ද වලට වටිනාකමක් දෙන්න ඕනේ. එස්දා නියෝජනයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අතිරේක ලයිස්තුව තියෙන්නේ. දැන් මේ ගත්ත උදාහරණම ගත්තොත් කොට්ටාශ වලින් 12 දෙනෙක් තේරෙනවා. ලයිස්තුවෙන් 8 දෙනෙක් තේරෙනවා. සභික සංඛ්‍යාව 20යි. අපි ගමු දේශපාලන පක්ෂ 4ක් තරඟන ABCD කියලා. A කියන දේශපාලන පක්ෂයේ ඡන්ද 45ක් ගන්නවා. B කියන දේශපාලන පක්ෂයේ 25ක් ගන්නවා. C 20ක් ගන්නවා. D 10ක් ගන්නවා. අපි දන්නවා එක සභික ධූරයක් ගන්න ඡන්ද 5ක් නම් අවශ්‍ය. ඡන්ද 45ක් ගත්ත A කියන දේශපාලන පක්ෂයට මේ සභාවේ සභික ධූර 9ක් හිමි වෙනවා. ඊළාට B කියන එකට 25ක් ගන්නවා. එහෙනම් උන්ට සභික ධූර 5ක් හිමි වෙනවා. 25 වෙනින් 5 වෙනවා. ඊළාට C ඡන්ද 20ක් ගත්තේ ඔවුන්ට සභික ධූර 4ක් හිමි වෙනවා. D ඡන්ද 10ක් ගත්තේ ඔවුන්ට සභික ධූර 2ක්. ඒතර 9යි 5යි 14යි 4යි 18යි 2යි 20යි. සභික ධූර 20 ඉන්න ඔය විදිහට. හැබැයි අපි දන්නවා මේ 45ක් ගන්න පක්ෂය කොට්ටාශ 12ම ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද මේ කොට්ටාශය ඇතුළේ තියෙන්නේ ෆස්ට් පාස් ද පෝස්ට් කියන. ඒකේ සමානුපාතික ක්‍රමයක් නැහැ කොට්ටාශය ඇතුළේ. කොට්ටාශයේ මේ දේශපාලන පක්ෂ හතරෙම තරඟ කරන අය 4 දෙනා අතරින් යම් කෙනෙක් එක ඡන්දයක් හෝ වැඩිපුර ගත්තොත් ඒ වැඩිපුර ඡන්ද ගත්ත කෙනා ජයග්‍රාහකයා වෙනවා. ඒ අනුව මේ A කියන පක්ෂය ඡන්ද 45ක් ගන්නකොට වෝට් 12ම කොට්ටාශ 12ම ජයග්‍රහණය කළ දෙන ඒ පක්ෂය. එහෙම වුණොත් ඒ පක්ෂයට සභික ධූර 12ක් හිමි වෙනවා. එතකොට අපි දන්නවා අපි මේ මැතිවරණ ක්‍රමයේ ගෙනාවේ මිශ්‍ර සමානුපාතික යෝජන ක්‍රමයේ අර්ථය මේ ආසයට වකින පුද්ගලෙක් ඕන නිසා. ඒ නිසා අපිට මේ කොට්ටාශ 12 ජයග්‍රහණය කරපු කිසිවෙක්ව අපිට ඉවත් කරන්න බෑ. ඔවුන්ට සභික ධූර දෙන්න. ඒ අනුව A කියන පක්ෂයට 12ක් ලැබෙනවා. අපි අනිත් පැත්තෙන් දන්නවා B කියන පක්ෂයේ ඡන්ද 25ක් ලැබිලා තියෙනවා. සමානුපාතික ක්‍රමයට උන්ට ආසන 5ක් හිමි වෙනවා. දැන් උන්ට 5ක් හිමි වෙනවා 12යි 5යි 17යි. ඊළඟට C ට 20යි ඒ කියන්නේ 4ක් හිමි වෙනවා 21යි. D හිමි වෙනවා 10ක් ඒ කියන්නේ සභික ධූර 2යි. ඊට 23යි. දැන් මේ වෙනකොට සභාවේ සභික සංඛ්‍යාව 20යි. නමුත් දැන් තේරීපත් වෙලා තියෙනවා 23 දෙනෙක්. ඒ කියන්නේ කොට්ටාශ මට්ටමින් 12 දෙනෙකුයි සමානුපාතික විදියට 11 දෙනෙකුත් තේරීපත් වෙලා තියෙනවා. එතකොට කොට්ටාශ මට්ට 20න් මේ 20 සහ 23 මේ වැඩි වෙච්ච ආසන තුන අපි කියන එල්ලෙන ආසන නැත්නම් ඕවර්හැන් කියන එක. එතන මේ සමානුපාතික කියන ගුණය ඒ ලක්ෂණය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය තුල අනිවාර්යෙන්ම ඕවර්හැන් කියන ක්‍රමය එල්ලෙන ආසන අපිට නවත්තන්න බෑ. ඒ නිසා එල්ලෙන ආසන ඉන්න පුළුවන්. දැන් පැහැදිලි මේකේ කොට්ටාශ ජයග්‍රහණය කරන කෙනා කෙලින්ම ඔහුගේ නියෝජනය ලැබෙනවා. අනිත් පැත්තෙන් සමානුපාතික උන්ට හිමි වෙන ආසන සංඛ්‍යාව ඒ හැම තරඟ කරන සෑම දේශපාලන පක්ෂයකම ඒ අවම සංඛ්‍යාව ලබාගෙන තිබුත් ඔවුන්ට සභික ධූරයක් හිමි වෙනවා. මේ ක්‍රමයෙන් තමයි මේකේ ගණනය කිරීම සිදු වෙන්නේ.